මේකේ භික්ෂුන්ට චාරිකාවෙන් නෙමෙයි බල්ලෙක් ඉස්සර කරගෙන දඩාවත යන්න කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කියලා තියෙන්නේ. ඒත් මේක මේ සුනකයන් එක්ක දඩාවත යෝක් එකක් යාමක් නිසා මේක ධර්මචාරිකාවක් කියලා කියනවා නම් කවුරු හරි කියන එකාගේ ඔළුව චෙක් කරන්න ඕනේ. ඇත්තට මොකක් හරි සවි ප්‍රශ්නයක් තියෙනවද කියලා. මේකට ධර්මචාරිකාවක් කියන්නේ කොහොමද ධර්මයේ දේශනා නොකර නිකන් මේ බල්ලෙක් ඉස්සර කරගෙන ඕක් එකක් කියන එක. මේක මේ බලු ඕක් එකක් මේක. ඒ කියන්නේ මිනිස්සු කරන ඔක්කොම වැඩ නවත්තලා අර බල්ලත් එක්ක යන දැන් ඇතර මේ පණංකන හැමතුරට අපිට ගෞරව නාමයක් කියන්න බුලා අපි හැමෝම සුලක ධම්මසාරතී කියන. එච්චරයි දැන් අඩු වෙලා හිටියේ. මේවයි මේ ලංකාවේ ඉන්න අති බහුතරයක් හැමතුරුන්ට වඩා ආලෝක වන්දනාවට සුදුසුයි තමයි. ඒක අය නෑ කියන්න බෑ. උපාසකම්මලත් ඒක දන්නේ හින්දා මේ තමන්ගේ ගමේ පන්සලේ හැමතුරුන්ට ආලෝක සිල්වත් කියලා හිතලා වෙන්නේ නැති වදින්නේ. මේක ඇත්තටම බුදුදහම ප්‍රමෝට් වීමක් නෙමෙයි වෙන්නේ මේ ආලෝක නමින් හඳුන්වන සුනකයා ප්‍රවර්ධනය වීමක්. ඇත්තටම එයා සෙලිබ්‍රිටි කෙනෙක් වෙනවා. ඒ ආලෝක කියන වචනේ දැවීම. දැන් ඉස්සරහට සමහර විට එන්න පුළුවන් අටවිසි බුදුවරුන්ගේම දම් දාපු බල්ලෝ. මේක හරි මනෝවිද්‍යාත්මකයි. මේ භික්ෂුන් වහන්සේලාගේ පළවෙනි කාරණේ මේගොල්ලෝ සෙරෙප්පු දාන්නේ නැහැ කියලා කියනවා මේ පණ්ණම් කරාම. බුද්ධ ආගමේ කොහෙවත් සෙරෙප්පු දාන්න එපා කියලා එකක් නැහැ. එච්චර මේ මෝඩ මේ අන්තවාදී අප්‍රායෝගික ධර්මයක් දේශනා කරනවා කියලා ඔබ හිතනවාද බුදුහාමුදුරුවෝ? නිසා මේ සෙරෙප්පු දාන්නේ නැහැ කියන එක ජෛන ආගමේ අර ශුෂ්ක වෘත පුරන මෝඩ ජෛන භික්ෂුන්ගේ එකක් මිසක් බෞද්ධ භික්ෂුන්ගේ එකක් නෙමෙයි. බෞද්ධ භික්ෂුන් ඒ කියන්නේ සෙරෙප්පු දාන්නේ නැත්නම් කවුරු හරි භික්ෂුවක් ඒකේ භික්ෂුවගේ ප්‍රශ්නයක්. එක්කෝ ඒ භික්ෂුවගේ සයිකෝ ප්‍රශ්නයක් නැත්නම් ඒ භික්ෂුවගේ තක්කඩි වැඩක්. ඊළඟට මේ භික්ෂුන් පාවිච්චි කරන්නේ පාංශුකූලික චීවරය කියලා කියනවා. පාංශුකූල දැන් මට ලැබුණු තොරතුරු අනුව මේ පාංශුකූලික චීවරය විවිධ පාට රෙදි කෑලි වලින් හදාගත්ත එකක්. එහෙම හදන්න බෑ සිවුර විනයානුකූල නැහැ. දැන් කොහෙද මේ හාමුදුරුවෝ සෙට් එක මේ බල්ලෙකුත් ඉස්සර කරගෙන කොහෙද මේ ආජි කල්යාණම් මධ්‍ය කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණම් පරිසුද්ධම් බ්‍රහ්මචර්යාව කොහෙද කියන්නේ? මේකට ධර්මචාරිකාවක් කියන්න බෑ. ඔය ධර්මචාරික බුදුහාමුදුරුවෝ කිව්වේ බල්ලෙක් ඉස්සර කරන ගමනක් යන්න කියලා නෙමෙයි. අනිත් ඒ නිසා ඊටාම පැහැදිලිව කියන්න ඕන මේක ඇත්තටම දහමට විනයට එකක නැහැ. ඒක නම් මහත් තිරසනෙක්. මෙහෙම මිනිස්සෙක් නම් ඔහොම වැඩක් කරයිද? ආගම දහමට විරුද්ධ ලැජ්ජ බය ඇතිව පාපය සුරක්ෂිතව මනාව දැකලා පාපයෙන් අත මිදිච්චේ මිනිහෙකුට කවදාවත් එහෙම කියන්නේ නැහැ. පාපෙහි ඇලිච්ච අයට තමයි ඒ විවාහාරික නම් තියෙන්නේ. අර හාඳුරුව මේ හාඳුරුවන්ට බයිනවා, මේ හාඳුරුව අනිත් හාඳුරුවන්ට බයිනවා. අර මිනිස්සු හාමුදුරුවරුන්ට සත්තුන්ට සිව්පාවොන්ට වාය කතා කරනවා බයිනවා. මේවා ඇතුලේ තියෙන කේලාම්. මේ පහුගිය කාලේ මටත් කතා කර ඔය මාධ්‍යවේදියෝ දෛවඥයෝ අහනවා අර හාඳුරුව ගැන මොකද හිතෙන්නේ ඔබ වහන්සේට? ඊට පස්සේ මගෙන් මොකක් හරි අහගෙන අර හාඳුරුවන්ට කියනවා ඔබ වහන්සේ ගැන අහවලා මෙහෙම කිව්වා. මේන් ප්‍රකාශය. ඒක රෙකෝඩ් කරලා අරයට දාලා පෙන්නනවා. ඒගොල්ලෝ අරයව කෝපාවිෂ්ඨ කරනවා. ඒගොල්ලෝ එයාවත් මට බණින එක රෙකෝඩ් කර ගන්නවා. රෙකෝඩ් කරගෙන දෙකම දානවා මේ දෙන්න ගහ ගන්නවා. මේ වගේ වල් වැඩ කරලා තුට්ටු දෙකේ වැඩ කරන කාලකන්ණිය පුතා මේ මෙහෙම සල්ලි හොයලා කනවට වඩා අසුචි කන එක සැපයි. මේ වගේ නිවට නින්දිත જાතියක් ලංකාවේ ඉන්නවා. මගෙන් අහපු එකාට කිව්වා ඒ හාමුදුරුවන්ට හොඳ තාලෙට ඒ හාමුදුරුවෝ ඉඳි මට හොඳ තාලෙට මං ඉන්නවා. ඒ හින්දා උඹ මතක තියාගනින් මේ වාගේ සාසනික වශයෙන් කුහකකම් කරලා කියලා ඕපාදූප කියලා එකිනෙකා කොටවලා ගිය සංසාර ගමනේ උඹට කරපු පාපයට මෙදා ඔය දඬුවම හම්බෙලා තියෙන්නේ. ඔව් කර්ම විපාකයක් තියෙන මිනිහෙක්. මම පෙන්නුවා උඹට ඔය කර්ම විපාකයක් හම්බෙලා තියෙන පෙර කරපු අපරාධයට. ඒක දිහා බලලවත් හැදියන් යකෝ මිනිහෙක් හැටියට කිව්වා. ඒ වගේ මහා කැත්ත ගති තියෙනවා පුතේ මේ සමාජය ඇතුලේ. හොඳ දෙයට වඩා නරක දේ වපුරන්න. අවබෝධයෙන් යුක්තව ජීවිතය යහපත් වචනම ප්‍රියශීලී වචනම කෙනෙකුගේ හිත දිනූ දෙයම තරහකාරයෙක් වෙන්න පුළුවන්. ඔබෙන් ඇහුවොත් එහෙම හොඳයි කිව්වා. ඔයා ගොඩක් උදව් කරා කියලාත් කිව්වා. කිව්වනේ ඉවරයි. එතකොට අර මිනිහාගේ තියෙන කේන්තිය මැකෙනවානේ අර අනිත් පුජ්‍යලයා පිළිබඳව. මම මේකත් එක්ක තරහෙන් හිටියට මේක මගේ ಗುಣ කියනවා. මං හිතලා තියෙන විදිය වැරදිනේ. එහෙනම් මගේ ආශ්‍රයයට ගන්න ඕන කෙනෙක් මේ. අර ගොල්ලොන්ගේ තියෙන වෛරය ඈත් වෙනවා, දුරස් වෙනවා. මිත්‍රයෝ කණ්ඩායමක් හැදෙනවා. අපරාධයක් සිද්ධ වෙන්න තියෙන එක නවතිනවා. අපරාධයට පොහොර දාන්නේ.
එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කට පරිස්සම් කරගෙන එකිනෙකා කොටවන විදිහේ කේලම් ජාතීන් අතර පුජ්‍යලයන් අතර ආයතන අතර රටවල් අතර මේ කෙටවීම නවත්තා ගන්න. හොඳයි පුතේ සම්මා වාචා යහපත් වචන කතා බහ කරනවා නම් ක්‍රියාවට නම්වනවා නම් සීය පිහිටුවාගෙන ඒ උදාර ගමන යනකොට දෙවියෝ වන්දනා කරනවා. කම්මැලි නැති දිරිය ඇති මිනිසුන්ට දෙවියෝ වන්දනා කරනවා. සත්‍යවාදීවම පුතේ ගමනක් යන වෛරයක් නැති ලෝකයට දෙවියෝ වන්දනා කරනවා. ආන්ගේ දෙවියෝ වන්දනා කරන දේව ධර්ම ඇති ලැජ්ජා බය ඇති සත්පුරුෂ ජාතියක් වෙනවා නම් අපිට ගොඩාක් වටිනාකමක් එනවා. ඒක ලොකු ආර්ය ධනයක් ඇටියට පාවිච්චි කරගන්න පුළුවන් සීලය ආරක්ෂා කරලා.